රයිට් දරුවෝ අපේ එක්සෑම් ඉක්වේෂන් 2 එන්ඩ් එක පොතේ මම හිතනවා අපි ඔගොල්ලොන්ව ගෙනාවා පියවරෙන් පියවර පැය 18ක ඔන්ලයින් සෙෂන් එක සම්පූර්ණයෙන්ම කැල්කුලේෂන් මාස්ටර් කරන තැනට ඔයාට එන්න පුළුවන් කැල්කුලේෂන් ටයිප්ස් බ්ලොක්ස් විදිහට අපි ගෙනාවා ඔයාට කියලා දුන්න පුළුවන් වෙන ගානටම හරි එතකොට ඒ බ්ලොක්ස් ඉගෙන ගත්තේ අපි මෙන්න මේ 9B කොටසේ ඔයගොල්ලොන්ගේ පේපර් එකේ 9 වෙනි ප්‍රශ්නේ B කොටසේන මෙන්න මේ දැවැන්ත කැල්කුලේෂන් එක පුළුවන් කරගන්න. එතකොට මේ පුතේ ඔයා දකින්නේ 2025 එසේ 9 වෙනි ප්‍රශ්නේ B කොටස. right B කොටස 9 වෙනි ප්‍රශ්නේ B කොටස. හරිනේ ඔයගොල්ලන්ට පේනවා ලකුණු 75ක ඒ කියන්නේ 9 වෙනි ප්‍රශ්නේ සම්පූර්ණ භාගයක් මේ කැල්කුලේෂන් එකේ තියෙනවා. මේව මම කලින් කියලා තමයි පටන් ගත්තේ. රයිට් අපි මේ ගාන ඉස්සෙල්ලා මම ඔයගොල්ලන්ට කිව්වා මතක ඇති. ගාන හරියට ඇඳගත්තොත් ගානෙන් භාගයක් කළා වගේ. හරිනේ? ඒ නිසා අපි ඉස්සෙල්ලා ගාන තේරුම් ගමු. ගාන තේරුම් ගන්න උත්සාහ කරන්න මෙන්න මෙහෙමයි. මේ බලන්න පුතා. සීඩරයිට් මේක වීඩියෝ එක පෝස්ට් කරලා මේක හොඳට කියවන්න. අවබෝධයෙන් කියවන්න. කියවලා මම එක්ස්ප්ලেইন කරන හැටි එක ටැලි කරගන්න. ඔයා මේකෙන් එක්ස්ට්‍රැක්ට් කරගත්තු දේ. සිඩරයිට් කියන්නේ khනිජයක්. ඒක මේන්ලි FeCO3 තමයි අඩංගු වෙන්නේ. එතකොට හුණුගල් තමයි සිඩරයිට් බවට පත් වෙනවායි කියන්නේ. එතකොට හුණුගල් වල තියෙන කැල්සියම් 2+ මොකද වෙන්නේ? හුණුගල් වල තියෙන කැල්සියම් 2+ Fe2+ වලින් විස්ථාපනය වුණාම සිඩරයිට් හැදෙනවා කියලා මේකේ තියෙනවා. අපිට වැදගත් වෙන්නේ සිඩරයිට් වල මෙන්න මේ දෙක තියෙනවා සහ මීට අමතරව අපද්‍රව්‍යද තියෙනවා කියන එක. හරිද? අපද්‍රව්‍යද තියෙනවා කියන එක. එතකොට අපි ඒක කියවගත්තු ගමන් අපි ඒක හරියට තේරුම් ගන්න ඕනේ. දැන් මේ අපිට කියන සිඩරයිට් කියන එකේ මෙන්න මේ දෙකමත් තියෙනවා. right? ඊට අමතරව අපද්‍රව්‍යයක් තියෙනවා. right? ඔක පොදු. ඔයගොල්ලෝ ගණන් හදාගෙන යන්න පුතේ හැමදාම මෙන්න මේ වගේ පොදු රටාවේ ප්‍රශ්න ටිකක් එන්නේ. මේ තියෙන්නේ සිඩරයිට් සාම්පලයක්. right? සිඩරයිට් සාම්පලයක්. අපි කියමු මේකේ තියෙනවා කැල්සියම් කාබනේට්. දැන් අපි මෙහෙම කියමු. අයන් 2 කාබනේට්. හරි? ඊළඟට තියෙනවා කැල්සියම් කාබනේට්. හරි? අපි කියමු X කියලා මොනවා හරි අපද්‍රව්‍යයක් තියෙනවා. අපි දන්නේ ඒවා. හරිද? ඒ X කියන එක අපි මේ ඉස්සරහ කතා කරන ප්‍රතික්‍රියාවලදී ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. එහෙම තමයි සාමාන්‍යයෙන් අපද්‍රව්‍යයක් අපිට දෙන්නේ. එහෙම වෙනවනම් ප්‍රතික්‍රියා කරන දෙයක් නැහැ කියලා අපි උපකල්පනය කරනවා. ගානේ දීලා තියෙනවා මේක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ කියලා. රයිට් ඊළඟට එන්න මේ සිඩරයිට් සාම්පලයට කරපු දේවල් මෙන්න මෙතන පුතේ පියවර දෙකකදී අපිට දීලා තියෙනවා. මේක හොඳට තේරුම් ගන්න ගානේ ස්ට්‍රක්චර් එක. හරි. එතකොට සිඩරයිට් 8.5 ග්‍රෑම්ට කරපු දේ තමයි මෙතන තියෙන්නේ. හරි. ඔක්සිජන් රහිත තත්වයට තේ 900යි සෙල්සියස්දී නියත ස්කන්ධයක් දක්වා තාප වියෝජනය කරන ලදී. right 8.5ක් මොකද කරලා තියෙන්නේ? තාප වියෝජනය කරලා. අපි මෙතන ලියමු. මෙතන 8.5යි ග්‍රෑම් අපි එහෙම නේදගන්නේ නේද? ඇඳගන්න. ඊට පස්සේ මේක මොකද කරන්නේ පුතේ? තාප වියෝජනය කරනවා. මෙන්න මේ විදිහට. මෙන්න මෙතන අපිට ඇවිල්ලා තියෙනවා තාප වියෝජනය කරාට පස්සේ මේ සාම්පලය. හරිනේ? හරි. අපි බලමු මොකද වෙන්නේ කියලා. තාප වියෝජනයේදී කැල්සියම් කාබනේට් කැල්සියම් ඔක්සයිඩ් බවටත් නේද? අයන් කාබනේට් අයන් ඔක්සයිඩ් බවටත් පරිවර්තනය වෙලා තියෙනවා. එතකොට මේ ප්‍රතික්‍රියා සිදු වෙනවා මෙතන. හරිද? අපි කියමු මෙතන සිදු වෙනවා ප්‍රතික්‍රියාව අංක 1 කියලා අපි හිතමු. හරි? 1 සහ 2 ඇත්තටම සිදු වෙනවා. 2 සිදු වෙලා මෙතන තියෙනවා එතකොට මොනවාද? අයන් ඔක්සයිඩ්
කැල්සියම් ඔක්සයිඩ් අර X ටික එමම තියෙනවා. හරිනේ. එතකොට මෙතන සිදුවෙන ප්‍රතික්‍රියා ගැන අපි අධ්‍යයනය කරන්න ඕනේ. ඒක තමයි පළවෙනි කොටස. අධ්‍යයනය කරන්න කලින් අපි බලමු ඉතිරිවන සාම්පලයේ ස්කන්ධ මේක ඉතා වැදගත්. ඉතිරිවන සාම්පලයේ ස්කන්ධය 5.2යි කියන එක. පැහැදිලිද? මෙන්න මේ නම්බර් එක. එතකොට මේකේ ස්කන්ධය කීයද පුතේ? 5.2 ග්‍රෑම්. හරිනේ? 5.2 ග්‍රෑම්. අඩු වෙලානේ 8.5 තිබ්බ එක මොකද වෙලා තියෙන්නේ 5.2 දක්වා අඩු වෙලා තියෙනවා. එතකොට අඩුුනේ කොහොමද කියලා අපිට පේනවා මේ තාප වියෝජන ප්‍රතික්‍රියා දෙක ලියාගත්තම මේ තාප වියෝජන ප්‍රතික්‍රියා පුතේ ඔයා හුණුගල් තාප වියෝජනේ චූටි කාලේ ඉඳන් දන්නවා. මොකද වෙන්නේ කියලා හුණුගල් පිලිසු මේ හුණුගල් තාප වියෝජනේදී මොකද වෙන්නේ කියලා. එතකොට ඒ ප්‍රතික්‍රියාව ලියන ඒ විදිහටම තමයි අයන් කාබනේට් තාප වියෝජනය. එතකොට මේ තාප වියෝජන ප්‍රතික්‍රියාව ඔයා යුනිට් 6 ඉවර කරාම ඔයාට පුළුවන් වෙනවා. හරිනේ? පුළුවන් වෙනවා. අපි බලමු පුතේ මෙන්න මෙහෙම මේ ප්‍රතික්‍රියා දෙක ලියමු. ඉස්සෙල්ලාම අපි ලියමු අයන් කාබනේට් FeCO3 තාප වියෝජනය වෙනවා. හරිද? මොනවා බවටද? අයන් ඔක්සයිඩ් බවට. හරිද? එතකොට මොකද වෙන්නේ? කාබන් ඩයොක්සයිඩ් පිට වෙන්න ඕනේ. CO2 පිට වෙනවා. හරි? මේක ඔයාලට මතක් වෙනවා කැල්සියම් කාබනේට්ගේ තාප වියෝජනය චූටි කාලේ ඉඳන් ලියන එකක් නේ. චූටි කාලේ කියන්නේ O level කාලේ හරි. චූටි කාලේ ඉඳන් ලියන එකක්. එතකොට කැල්සියම් ඔක්සයිඩ් ධන CO2 ඒ විදිහමයි. හරි? ඔන්නෝමයි වෙන්නේ. එතකොට අපි හිතමු නිකමට මේ අයන් ඔක්සයිඩ් සාම්පලයේ මේ සිඩරයිට් සාම්පලයේ අයන් කාබනේට් තිබුණාය කියලා X ප්‍රමාණයක්. නිකමට හිතමු කැල්සියම් කාබනේට් තිබුණාය කියලා Y ප්‍රමාණයක්. හරි? Y ප්‍රමාණයක් තිබුණා. එතකොට මේ අපි ගන්නේ මවුල ප්‍රමාණ. මොනවද? මවුල. හරි? මවුල ප්‍රමාණ. එතකොට අපි ඒව ලියමු වෙන පාටකින්. එතකොට මේ කැල්කියුලේෂන්ස් වලට ඕනේ වනේ. මෙතන අපි කියනවා x මවුල. මෙතන අපි කියනවා y මවුල. හරි? රයිට්. එතකොට පුතේ මෙතන x මවුල තිබුණා. මෙතන y මවුල තිබුණා. එතකොට මේක ප්‍රතික්‍රියාව තුලිතයි. තුලිත ප්‍රතික්‍රියාවක මෙයාගෙත් x ප්‍රමාණයක්මයි මෙයාගෙත් y ප්‍රමාණයක්මයි තියෙන්නේ. මෙයාගෙත් x ප්‍රමාණයක්මයි මෙයාගෙත් y ප්‍රමාණයක්මයි තියෙන්නේ. පැහැදිලිද? එතකොට පිට වූ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය පිට වූ කාබන් ඩයොක්සයිඩ් ඒවට මේක හොයාගන්න පුළුවන්. හරි? ඊටාම ලේසියි. මේ බලන්න. පිට වූ NCO2 මවුල ගන්න x ධන y. හරිනේ? වෙන කොහෙන්වත් පිට උනේ නෑනේ. ඒ වගේම මේ පිට වූ මේ බලන්න වෙන පැත්තක මම ලියනවා හොඳේ. පිට වූ MCO2 සමානයි අඩු වූ ස්කන්ධය. ඉතාලම සරලව මේ උගන්වන්නේ හරියට අල්ලගන්න. හරි? අඩු වූ ස්කන්ධය කියන්නේ හොඳට තේරුම් ගන්න හොඳට බලන්න පුතාලා. අපි කියමු මෙන්න මේ 8.5න් sorry මෙන්න මේ 8.5න් මෙන්න මේ 5.2ක් ඉතුරු වෙන්න නම් කොච්චරක් අඩු වුණාද නේද? අඩු වුණාද? අපි කියනවා මෙන්න මෙහෙම. මේ බලන්න මේක සමානයි 8.5 ග්‍රෑම් අඩු කිරීම 5.2 ග්‍රෑම්. හරි? මේක සමානයි පුතේ. කීයද පුතේ? 3යි. එතකොට 5න් 2ක් 3යි 8න් 5ක් 3යිනේ. 3.3යි
ග්‍රෑම්. හරි. එතකොට පිට වූ NCO3 හොයන්න බැරිද අපිට? පුළුවන් නේ. ඔයගොල්ලොන්ට අපි කලින් පුරුදු කරා මොල් ලොජික් කියලා අපි වෙනම කතා කරා. මවුල වලින් එන ගණනය කිරීම වෙනම පුළුවන් කරගත්තනේ. මොකද්ද? n සමානයි සිම්පල් m බෙදීම කැපිටල් M. එතකොට සිම්පල් m කියන්නේ 3.3 ග්‍රෑම් බෙදීම කාබන් ඩයොක්සයිඩ්ගේ මෞලික ස්කන්ධය කීයද? 44යි ග්‍රෑම් මවුලයට. හරි. එතකොට මේක සුළු කරන්න ඕනේ. සුළු කරලා ගන්න. බිංදුවයි දශම බිංදුවයි 7.5 මවුල. හරිනේ. 0.7.5 මවුල. දැන් අපිට පුතේ එනවා සමීකරණයක්. අපි ඒක මෙහෙම ලියමු. දැන් මෙතන තියෙනවනේ පිට වූ මෙන්න මේ දෙක බලන්න. පිට වූ NCO3 මෙතන මේ ගාන එනවා. හරි. මෙතන එනවා පිට වූ NCO3 කියලා x ධන y කියලා. අපි මොකද කරන්නේ? ওই දෙක සමාන කරනවා. හරි. අපි කියනවා x ධන y සමානයි 0.0.75. හරි. x ධන y සමානයි 0.075. අපි මේක පළවෙනි සමීකරණය කියලා නම් කරලා තියාගමු. හරි. මොකද අඥාත දෙකක් තියෙනවා නම් සුළු කරන්න අපිට මොකක්ද ඕනේ? සමීකරණ දෙකක් ඕනේ. දැන් ඔන්න පළවෙනි කොටසෙන් මෙන්න මේ කොටසෙන් ගන්න පුළුවන් ටික අපි දැන් ගත්තා. හරිනේ. ඊට දෙවෙනි කොටස බලන්න. ඉහත සීඩරයිට් සාම්පලයෙන් තවත් ග්‍රෑම් 1.7ක් වැඩිපුර තනුක H2SO4 අම්ලයේදී කර පෙරා ලැබෙන ද්‍රාවණය 100ක් ඝන සෙන්ටිමීටර දක්වා ආසුත් ජලයෙන් තනුක කරන ලදී. ලැබෙන ද්‍රාවණයේ මොකද්ද? 25ක් ඝන සෙන්ටිමීටර අරගෙන රයිට්. අපි ඒක බලමු. හොඳයි. මෙන්න මේ සීඩරයිට් වලින්ම මේ බලන්න 1.7ක් ගන්නවා කියන එක බලන්නකෝ. 1.7ක් ගන්නවා. මේ සීඩරයිට් සාම්පලයෙන්ම අපි අපේ පහසුව සඳහා මේක ආයි පහළට කොපි කරගමු. හරි. කොපි කරගෙන මේ අනවශ්‍ය කොටස අපි අයින් කරගමුකෝ. අපිට අවශ්‍ය කොටස විතරක් තියලා. right. තවත් 1.7ක්. ඔන්න අපි ගන්න යන්නේ 1.7ක්. මේ තියෙන්නේ සිඩරයිට් සාම්පල්. හරි. මේකේ තියෙන පුතේ අයන් කාබනේට් කැල්සියම් කාබනේට් X right. මෙයාගේ ස්කන්ධය 1.7 ග්‍රෑම්. හරි. එයාට මොකද කරන්නේ? වැඩිපුර තනුක සල්ෆියුරික් අම්ලයේ දිය කරනවා. මෙන්න අපි දිය කරා. හරි. ඔන්න දිය කරා. හරි. ඊට පස්සේ මොකද කරේ? දිය කරලා මේකට වතුර දාලා 100ක් කරා. දැන් මෙයාගේ පරිමාව කීයද? 100යි ඝන සෙන්ටිමීටර. හරි. 100ක් කරා. දැන් ඔයා තේරුම් ගන්න ඕනේ දේ තමයි මෙන්න මෙතන තියෙන මෙන්න මේ දෙන්නගේ මවුල සංඛ්‍යා සම්පූර්ණයෙන් මේකේ දිය වෙලා තියෙන්නේ. දිය වුණාම මේකේ තියෙනවා හොඳට මතක තියාගන්න Fe හරි අපි එළින් ලියමු. මේකේ තියෙනවා පුතේ Fe2+ තියෙනවා. ඒ වගේම කැල්සියම් 2+ තියෙනවා. ඊළඟට CO3 2- තියෙනවා. පැහැදිලිනේ මේක ඇතුලේ. ඉතින් ඒක හොඳට ඔළුවේ තියාගන්න ඕනේ. මෙතන තියෙනවනේ දිය කරලා පෙරනවා කියලා මේ. පෙරනවා කියලා තියෙනවනේ. ඇයි පෙරන්නේ? මේ X කියන අපද්‍රව්‍ය සමහරට දිය වෙන්නේ නැතුව ඇති. අපි දන්නේ නැහනේ. ඒක අයින් කරනවා. ඉතින් මේ දෙක දිය වෙනවනේ. අයන් කාබනේට් සහ කැල්සියම් කාබනේට්.
ඒ දෙක දිය වෙන නිසා ඒ ටික ද්‍රාවණේ ඉතුරු වෙනවා. රයිට්. ඊළඟට තියෙනවා පුතේ මෙන්න මේකෙන් 25ක් තමයි ගන්නෙ. හරි 25ක් තමයි ගන්න. ඉතින් අපි 25ක් ගමු. මේ තියෙන්නේ මේකෙන් ගත්තා 25ක්. 25යි ඝන සෙන්ටිමීටර. රයිට්. ඉතින් මේ 100 එකේ තිබ්බේවම තමයි 25 එකෙත් තියෙන්නේ මොකක්ක වෙනසක් උනේ නැහැ. ප්‍රමාණ තමයි වෙනස් වෙන්නේ. එතකොට මේක අනුමාපනය කරනවා KMnO4 ද්‍රාවණයක් සමග. ඒකේ විස්තර අපිට දීලා තිනු මේ බලන්න. අනුමාපනය අපි ඉස්සර ඉඳන් මෙහෙමයි ලිව්වේ. මෙන්න අනුමාපනය කරා කොහමද? KMnO4 වලින්. KMnO4 ද්‍රාවණයකින් 0.04යි මවුල ඝන ඩෙසිමීටරයට. 0.04යි මවුල ඝන ඩෙසිමීටරයට. හරි. අන්තලක්ෂයේදී 12.5ක් ඝන සෙන්ටිමීටර වැය වුණාලු. හරිනේ. ඝන සෙන්ටිමීටර වැය වුණා. මෙතන පුතේ රියැක්ෂන් 3 සිදු වෙනවා. R3 කියමු අපි රියැක්ෂන් 3. 1 2 උඩ ලිව්වනේ අපි මෙතන. නේද මේ R1 R2. හරි. එතකොට රියැක්ෂන් 3 සිදු වෙනවා කියමුකෝ. එතකොට පුතේ කවුද දැන් මෙන්න මේකත් ස්කිල් එකක් හොඳේ. කවුද මේක රියැක්ට් කරන්න පුළුවන්? දැන් අපි ඕන තරම් අපේ සෙමිනාර් එකේදී ඕන තරම් මොකද කරේ? එන්න පුළුවන් හැම જાතියකම රෙඩොක්ස් ප්‍රතික්‍රියා තුලනය කරා. මේ රෙඩොක්ස් ප්‍රතික්‍රියා අනිවාර්යයෙන්ම තුලනය කරලා තියෙනවා එතන. එතනට ගිහලා චෙක් කරන්න හොඳේ. හරි. ඉනෝගනික් ඉවර වුණාම මේක තවත් ලේසි වෙනවා. පුතා බලන්න මේක ටික මම මකලා දානවා පස්සේ කැල්සියම් 2+. හරි. ඉස්සෙල්ලා මෙහෙම කියමු අපි. KMnO4. ඔන්න KMnO4 අයනික ලවණයක්. right. ජලීය ද්‍රාවණයේදී මෙයා තියෙන්නේ පොටෑසියම් MnO4- කියලා. හරි. ඔන්න ඔයා හිතන විදිය right. මෙච්චර සරලව මේක ඔයාලට උගන්වන්න ඕනේ නැහැ. හරිද? නමුත් මං ඉතා සරලව උගන්වනවා. K+ පුතේ ඔක්සිහරණය වෙන්නේ නැහැ. එයාට විචල්්‍ය ඔක්සිකරණ අවස්ථා නැහැ. පළවෙනි දෙවෙනි කාණ්ඩවල අයට විචල්්‍ය ඔක්සිකරණ අවස්ථා නැහැ. ඒ නිසා මෙයා ප්‍රතික්‍රියාවට සහභාගී වෙන්නේ නැහැ. හරිද? MnO4+ මොකද වෙන්නේ? පුතේ MnO4- ඉන්නේ ධන 7. MnO4- ඉන්නේ ධන 7 ඔක්සිකරණ අවස්ථාවේ. MnO4- ගේ මැංගනීස් ඉන්නේ ධන 7 ඔක්සිකරණ අවස්ථාවේ. මේ ධන 7 තමයි පුතේ උපරිම ඕනෑම මූලද්‍රව්‍යයක් පෙන්වන උපරිම ඔක්සිකරණ අවස්ථාව. ඒ කියන්නේ ආවර්තිතාව වගේ තියෙන උපරිම ඔක්සිකරණ අවස්ථාව. මේක පෙන්වන්නේ මැංගනීසුයි හැලජනයි විතරයි ප්‍රධාන වශයෙන්. එතකොට මෙයාට තව ඔක්සිකරණ අංකය වැඩි කරගන්න බෑ නේ. ඒ නිසා අඩුවීම පමණයි. right. ඒකට අපි කියනවා මොකක් කියලාද? ඔක්සිකරණ අංකයේ අඩුවීම ඔක්සිහරණය කියලා. ඉතින් මේකේ අඩු වෙන ප්‍රතික්‍රියාව ඔයාලට මතකයි. කොහොමද? අපි කියනවා MnO4- මොනවා බවටද? Mn2+ බවට. මොකද මාධ්‍ය ආම්ලික නිසා. හරි? මාධ්‍ය ආම්ලික නිසා. එතකොට මේක තුලිත කිරීම මම රෙඩොක්ස් ප්‍රතික්‍රියා තුලනය කරද්දී ඔයගොල්ලන්ට කිව්වා මේක මතක තියෙන්න ඕන එකක්. මේක නැති පේපර් එකක් නැති තරම් කියලානේ. මතකයි. මේක තුලනය මෙන්න මෙහෙමයි එන්නේ. 8ක් H+ ධන 5ක් ඉලෙක්ට්‍රෝන්ස් ධන. මේ පැත්තට එනවා 4ක් H2O කියලා. ඉතින් මේක රිඩක්ෂන් එකක් නේද? මේක රිඩක්ෂන් එකක් පුතේ. නේ? ඔව් ඔක්සිහරණය විතරයි වෙන්න පුළුවන්. රිඩක්ෂන් එකක්. එහෙනම් පුතේ මෙයත් එක්ක ප්‍රතික්‍රියා කරන මෙන්න මේ තුන් දෙනාගෙන් කවුරු හරි තමයි මෙයත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ. ඒ ප්‍රතික්‍රියා කරන එක්කෙනා හෝ එක්කෙනාට වැඩි ප්‍රමාණයක් කොහොමද ප්‍රතික්‍රියා කරන්න ඕනේ? ඔක්සිකරණය වෙමින්. හරි? මේගොල්ලෝ ඔක්සිකරණය වෙන්න ඕනේ. හරිද? ඔතනින් අපි බලමු කාටද ඔක්සිකරණය වෙන්න පුළුවන් කියලා. හරිද? එතකොට අපිට පේනවා
මෙන්න මෙහෙම කැල්සියම් 2+ට ඔක්සිකරණය වෙන්න බෑ. හරිද? ඔක්සිකරණය වෙන්න බෑ. ඇයි ඒ? එයා ධන 2යි, එයා දෙවෙනි කාණ්ඩය, එයා විචල්්‍ය ඔක්සිකරණ අවස්ථාව පෙන්වන්නේ නැහැ. එයා රෙඩොක්ස් ප්‍රතික්‍රියාවලට සහභාගී වෙන්නේ නැහැ. කාබනේට් ගත්තොත් කාබනේට්ගේ කාබන් ඉන්නේ ධන 4. ඒක තමයි එයාගේ උපරිම. ඒක නිසා මෙයා තවදුරටත් ඔක්සිකරණය වෙන්නේ නැහැ. පැහැදිලිද? හැබැයි Fe2+ Fe3+ බවට ඔක්සිකරණය වෙනවා. හරි? ඔක්සිකරණය වෙනවා. මේක තුලනය කරන්න ගියොත් ඔයාට තේරෙනවා මෙතනට ඉලෙක්ට්‍රෝනයක් එකතු කරන්න ඕනේ කියලා. හරි නේද? ඔන්න ওই ප්‍රතික්‍රියාව පමණයි මෙතන සිදු වෙන්නේ. ඒ නිසා අපි මේ ටික මකලා දානවා පුතා. හොඳට තේරුම් ගන්න ඔන්න ඔහොමයි ගොඩනගා ගන්න ප්‍රතික්‍රියාව. හරි? මට මේක එකපාර වාට ලියලා දාලා මේව කරන්න තිබුණා. මම එහෙම කරන්නේ නැහැ. මොකද කරේ? මේකේ එන හැටි අපි තෝරගන්න හැටි වාට පෙන්නලා තමයි අපි ගත්තේ. පැහැදිලිද? එතකොට මේ දෙක එකතු කරන්න වෙනවා අපිට. එකතු කරුවායින් පස්සේ වාට එනවා තුලිත අයනික අර්ධ ප්‍රතික්‍රියාව. ඒක ප්‍රමාණවත් මේ ගාන හදන්න. එතකොට අපිට කොහොමද දෙන්නේ පුතේ? 5ක් Fe2+ ධන MnO4- ධන 8ක් H+ මොනවා බවටද පත් වෙන්නේ? 5ක් Fe3+ ධන Mn2+ ධන 4ක් H2O බවට පත් වෙනවා. පැහැදිලිද? ඉතින් මම මේක විතරක් තියාගන්න උඩ අර්ධ ප්‍රතික්‍රියා දෙකක් තිබුණා වයිකෝ. හරි? ඔක තියාගන්න. ඊට පස්සේ දැන් මේක ගාන හදන හැටි බලන්න. ඔන්න මේව මම කලින් කරලා දීලා තියෙනවා ඔයාලට කියලා දීලා තියෙනවා. මේක මෙහෙමයි පුතේ ගොඩ නැගින්නේ. ඔන්න පුතේ මෙතනින් වාට තියෙනවා සාන්ද්‍රණ සහ පරිමා. හරි? නේද? C සහ V තියෙනවා. එතකොට ඔයාලට පුළුවන් මෙතනින් MnO4+ හොයාගන්න. MnO4- හොඳේ වැරදිලා කියවෙනවා. MnO පර්මැංගනේට් මවුල ගාන හොයාගන්න පුළුවන්. හරිද? පර්මැංගනේට් මවුල ගාන වැය වූ පර්මැංගනේට් මවුල ගාන. ඕක අපි අරගෙන එනවා පුතේ මෙන්න මෙතෙන්ට. ඔන්න ඕක තමයි ඔය හොයාගන්නේ. රයිට්? ඊට පස්සේ මොකද කරන්නේ? ස්ටොයිකියෝමිතික අනුපාතය පාවිච්චි කරලා අපිට මෙතනින් මොකද හොයාගන්න පුළුවන්? මෙතනින් මොකද හොයාගන්න පුළුවන්? Fe2+ මවුල. කොච්චරකද? NFe2+ මවුල. හරි? NFe2+. මේ කොච්චරකද? මෙන්න මේ 25 තියෙන. රයිට්? 25ක. හරිනේ? එහෙනම් 25ක ඔච්චර නම් 100ක කොච්චරද කියලා හොයාගන්න පුළුවන්. පැහැදිලිද? 100ක කොච්චරද කියලා හොයාගන්න පුළුවන්. හරි නේද? හරි. එතකොට 100ක තිබුණු Fe2+ මවුල මේක සමානයි 1.7 ග්‍රෑම් සාම්පලේ තිබුණු NFe2+. හරි? ඕක සමානයි පුතේ NFeCO3ට. right? NFeCO3ට. ඇයි මේ බලන්න FeCO3 ඔයා බලපුවාම එක අණුවක Fe2+ එකයි තියෙන්නේ. හරිනේ? එහෙනම් Fe2+ ගාන සමානයි සමස්ත අණු ගණන. හරිනේ? ඊළඟට මේකෙන් අපි හොයා ගන්නවා පුතේ මොකද්ද? මේකෙන් අපි හොයා ගන්නවා මොකද්ද? M 1.7 ග්‍රෑම්ක MFeCO3. හරි නේද? MFeCO3. තේරුණාද දන්නේ? ඔව් මේක හොයාගන්න පුළුවන් ඔයාලට. හරි? මේක හොයාගන්න පුළුවන්. ඊළඟට අපි ගාන දිහා අපව බලමු. කැල්සියම් කාබනේට් ස්කන්ධ ප්‍රතිශතය තමයි ගණනය කරන්න තියෙන්නේ. හරිනේ? කැල්සියම් කාබනේට් ස්කන්ධ ප්‍රතිශතය. එතන මේක කොහොමද හොයන්නේ?
මේකින් 1.7ක මෙච්චර නම් කලින් ගානේ අපේ තියෙනවනේ මෙතන. මේ බලන්න. එහෙනම් අපි හොයනවා 8.5ක කොච්චරද කියලා. මේ 8.5. ඒ සාම්පලයෙන්ම ගන්නේ 1.7ක ඔච්චර නම් අපි හොයනවා කලින් සාම්පලේ 8.5 ග්‍රෑම්ක MFeCO3. පැහැදිලිද? ඔව්. මේකෙන් ඔයාලට පැහැදිලිවම හොයන්න පුළුවන් NFeCO3 කීයද කියලා. ඕක තමයි පුතේ අපි x කියලා ගත්තේ. හරිනේ. ඔන්න ඔය x ගෙනල්ලා මෙන්න මේ සූත්‍රයේ ආදේශ කරාම ඔයාට y එහෙම නැත්නම් කැල්සියම් කාබනේට් මවුල ගාන හොයාගන්න පුළුවන්. කැල්සියම් කාබනේට් මවුල ගාන දන්න ඔයාට කැල්සියම් කාබනේට් ස්කන්ධයේ ගේමක් නැහැ. කැල්සියම් කාබනේට් ස්කන්ධය දන්න ඔයාට කැල්සියම් කාබනේට් ස්කන්ධ ප්‍රතිශතය සෙවීම ගේමක් නැහැ. පැහැදිලිද? ඔව්. අපි එහෙනම් හදාගෙන යමු. හරිනේ. මේක තමයි ඩ්‍රෝවින් එක. හරි. ගාන ඇඳගත්තා කියන්නේ 75ක් ගාන ඉවරයි කියන එක. පැහැදිලිනේ? ගාන ඉවරයි කියන එක. ඔන්න ඔයා උත්තර පත්තරේ මේ ඩ්‍රෝවින් එක ඇඳලා තියෙන්න ඕනේ නැහැ. ඔයාගේ කටුකොලේ තමයි ඒක ඇඳ ගන්න ඕනේ. අපි ඉස්සෙල්ලාම කොහෙන්ද පටන් ගන්න ඕනේ? මෙන්න මෙයාගේ මවුල ගාන හොයාගෙන ස්ටොයිකියෝමිතිය හරහා Fe2+ මවුල ගාන හොයා ගන්න ඕනේ. Fe2+ මවුල ගාන. ඊළඟට ඒක 100ක කීයද කියලා හොයා ගන්නවා. ඊට පස්සේ 1.7ක මවුල ගාන හොයා ගන්නවා. ඒක මවුල ගානට සමානයි කියලා ගන්නවා. නේද? ඒක Fe අයන් කාබනේට්ගේ මවුල ගානට සමානයි කියලා ගන්නවා. ඊට පස්සේ 1.7ක එච්චර නම් 8.5ක කීයද කියලා හොයා ගන්නවා. එහෙනම් ඉතින් x හොයා ගන්නවා. ඊට පස්සේ උඩ සූත්‍රයට දාලා y හොයා ගන්නවා. පැහැදිලිනේ? ඔක තමයි අපේ පාර. රයිට්. අපි හදාගෙන යමු. අපි ඉස්සෙල්ලා ගන්න මෙන්න මෙහෙම පිළිවෙලට හදන්න. හොඳේ. වැය වූ n KMnO4. අපි KMnO4 සමානයි MnO4- නිසා එහෙමම ගමු. මේක සමානයි පුතේ. සාන්ද්‍රණ පරිමා ගුණ කිරීම 0.04 වරක් 12.5. 0.04යි මවුල ඝන ඩෙසිමීටරයට ගුණ කිරීම 12.5 ඒකක පරිවර්තනය වැඩි කිරීම 10 ඍණ 3යි ඝන ඩෙසිමීටර. පැහැදිලිද? ඔව්. එතකොට අපි ගන්න සුළු කරගෙන යමුනේ. 0.04 ගුණ කරන්න ඕනේ 12.5. එතකොට එනවා ඔයාට 0.5 ගුණ කිරීම 10 ඍණ 3යි මවුල. හරිනේ. ඊළඟට අපි මොකද කරන්න ඕනේ? ස්ටොයිකියෝමිතික අනුපාතය හරහා ඕක ගේන්න ඕනේ Fe2+ මවුල කීයද කියන එක. එතකොට MnO4- into Fe2+ 1 into 5. ඒක අපි ලියාගෙන ඉමු. MnO4- into Fe2+ සමානයි 1ට 5යි. හරි. එම නිසා දැන් ඔන්න අපි 25ක කියලා ලියන්න ඕනේ. නැත්නම් මේක අපිට වැරදෙනවා. වැරදෙන්න තියෙන ඊට වැඩි 25යි ඝන සෙන්ටිමීටරක right n Fe2+ හරි සමානයි n FeCO3. ඔය දෙකම සමානයි කියලා අපි ඕනේ. මෙතන අපි ඊළඟට ගමුකෝ. n Fe2+ සමානයි අර වගේ 5 ගුණයක්. 0.5 වැඩි කිරීම 10 ඍණ 3 මවුල තියෙනවා පර්මැංගනේට්. එහෙනම් Fe2+ කීයද? ඒ වගේ 5 ගුණයක්. සමානයි 25යි 5 වරක් 5. එතකොට 2.5 වැඩි කිරීම 10 ඍණ 3යි මවුල. එස අපි ගන්නවා කෙලින්ම 100ක කොච්චරද කියලා. හරි. 100යි ඝන සෙන්ටිමීටරක n Fe2+. හරි. 100යි ඝන සෙන්ටිමීටරක. එහෙම නැත්නම් අපි කියමු සිඩරයිට්.
අස්සන්ට ලියුනේ. සිඩරයිට් 1.7 ග්‍රෑම්ක. NFE2+ සමානයි NFeCO3 සමානයි කීයද පුතේ? මෙන්න මේ 2.5 වැඩි කිරීම 10 මවුල අපි බෙදනවා 25න් 25කට ඔච්චරයි ඝන සෙන්ටිමීටර වැඩි කරනවා 100ක කොච්චරද කියලා. හරිනේ? ඒකක සුළු වෙන විදිය බලා ගන්න පොඩ්ඩක්. සමානයි මෙතන අපහු දශම එකක් වෙනවා. 100න් ගුණ කරාම 10 වෙනවා. 10 වැඩි කිරීම 10 මවුල. හරිනේ? මවුල. එතකොට පුතේ අපිට පුළුවන් කෙලිම මවුල වලින් අනුපාතය ගන්න. එම නිසා අපි මොකද කියන්නේ? එම නිසා එවිටනේ එවිට අපිට කලින් ස්කන්ධය කීයද? 8.5 ග්‍රෑම්ක. එතකොට මේකනවා අපි 8.5 ග්‍රෑම්ක NFeCO3 සමානයි y සමානයි කීයද? එතකොට 10 වැඩි කිරීම 10 මවුල තියෙන්නේ 1.7ක. එහෙනම් 8.5ක කොච්චරද? හරි සමානයි. එතකොට එනවා 50 වැඩි කිරීම 10 කියලා. සුළු කරලා බලන්න. මේක කැපිලා යනෝනේ මෙහෙම. 1.7 1.7 මෙතනට 5යි කියලා. හරිද? සුළු කරලා බලන්න. 50 වැඩි කිරීම 10 මවුල කියලා. හරි? ඊට පස්සේ ආදේශය මේ මම දීර්ඝ ක්‍රමයකට හදන්නේ. ඔයාලට සංකල්ප අපි හදපු බ්ලොක්ස් ටික එකට මතක් වෙන්න ඕන නිසා ඔයා මේ ගණන් මෙහෙම දීර්ඝ ආකාරයට හදලා ප්‍රැක්ටිස් වෙනකොට ඔයාලට පුළුවන් ෂෝට් වේස් වලට යන්න එකපාර එක කරන්න එපා. හොඳේ? හරි. එතකොට එකෙහි ආදේශය අපිට එක මොකද්ද පුතේ? බලන්න එක මොකද්ද කියලා. x ධන y සමානයි 0.075යි. x ධන y සමානයි 0.075යි. හරි. ඔන්න x ධන මෙහෙම ලියමු. x ධන කීයද මේ තියෙන්නේ? 10 කියන්නේ 0.05යි. සමානයි 0.075යි. එතකොට x සමානයි මේක මොකද්ද මේ? n කැල්සියම් කාබනේට්. x සමානයි කීයද? 0.075 ඍණ 0.05 සමානයි 0.025 මවුල්. හරි. ඊළඟට අපි ලියනවා කැපිටල් M කැල්සියම් කාබනේට්. ඔයා දන්නවා කීයද? Ci ග්‍රෑම් මවුලයට. එම නිසා 8.5 ග්‍රෑම්ක
සිම්පල් M කැල්සියම් කාබනේට් සමානයි පුතේ කීයද 2.5 1.3 මෙහෙම ගමු 0.2.5 මවුල වැඩි කිරීම CI ග්‍රෑම් මවුලයට හරිනේ සමානයි 2.5 ග්‍රෑම් හරි ඊළඟට පළවෙනි කොටසේ අපෙන් අහන්නේ මොකද්ද පුතේ මේ බලන්න සිඩරයිට් සාම්පලයේ ඇති කැල්සියම් කාබනේට් ස්කන්ධ ප්‍රතිශතය ගණනය කරන්න ඔන්න ස්කන්ධ ප්‍රතිශතය පුතේ percentage W බෙදීම W of calcium carbonate සමානයි එයාගේ ස්කන්ධය 2.5 ග්‍රෑම් සිඩරයිට් සාම්පලයේ ස්කන්ධය 8.5 ග්‍රෑම් එහෙමනම් ප්‍රතිශතය කීයද සමානයි බලන්න කීයද එන්නේ කියලා 29.41 percentage right ඔන්න පළවෙනි කොටස හැදුවා පුතාලට මට කියන්න ඕනි දැන් මේ ගාන ඇඳගත්තම මේ විදිහට ගානේ ඩ්‍රෝවින් එක මත තමයි ඔයාට සම්පූර්ණ අදහසක් එන්නේ මේ ගාන කොහොමද හදන්නේ කියලා හරිද මේ 2025 ගාන ඉතින් මේක ලකුණු 75ක් තියෙන මේ ඔක්කොම ඇත්තනේ බලන්නකෝ මේ පළවෙනි කොටසින් අපි සරලව අපිට සමීකරණයක් අපි ගොඩනගා ගත්තා හරිද ඊට පස්සේ දෙවෙනි කොටස අපිට මේ විදිහට ඇඳගෙන ඒ සමීකරණේ එක පදයක් හොයාගත්තා x y කියලානේ ඊට පස්සේ x අපි x කියලා ගත්තේ අපි xy පොඩ්ඩක් මාරු වෙලා තියෙනවා මෙතනනේ අපි ඒක හදාගෙන යන්න ඕන හොඳේ අපි ඒක හදාගෙන යමු මෙන්න මෙතන පුතේ මේ බලන්න මම වෙන පාටකින් ඒක වෙනස් කරන මෙන්න මාරු කරන තැන ඔයත් හදාගන්න මෙතන x වෙන්න ඕනේ අපි මේක x කියලා තමයි අරන් තියෙන්නේ ඊට පස්සේ මෙතන y වෙන්න ඕනේ හරි මෙතනත් y වෙන්න ඕනේ ඔයත් හදාගන්න එහෙම හරි ඊට පස්සේ y තමයි මේ හොයන්නේ ඔන්න ඔය තැන් තුනේ වෙනස් වුණා හරි මොකද මෙතන අපි x කියලා අරගෙන තියෙන්නේ අයන් කාබනේට් වලට හරිනේ එතකොට ඊළඟ කොටස බලන්නකෝ කැල්සියම් කාබනේට් වලට අමතරව ඇති අපද්‍රව්‍ය වල ප්‍රතිශතය ගණනය කරන්න අපද්‍රව්‍ය වල ප්‍රතිශතය ඉතින් අපද්‍රව්‍ය වල ස්කන්ධය ගත්තනම් අපද්‍රව්‍ය ප්‍රතිශතයේ ගේමක් නැහැ හරිනේ එතකොට අපද්‍රව්‍ය වල ස්කන්ධය ගන්න නම් මොකද කරන්න ඕනේ අපද්‍රව්‍ය වල ස්කන්ධය ගන්න නම් 8.5ක තිබුණු අයන් කාබනේට් ස්කන්ධය ගන්න ඕනේ. පුතේ ඔයා මෙතන අරගෙන තියෙනවා 8.5ක තිබ්බ අයන් කාබනේට් මවුල ගන්න. ඉතින් එහෙම එනං ගේමක් නැහැ නේද හොයන එක. 8.5ක අයන් කාබනේට් ස්කන්ධය. ඔව්. එතකොට අපි මෙන්න මේ දැනුම තමයි පාවිච්චි කරන්නේ පුතේ මේ. මෙතන තියෙනවා මෙන්න මේක අපිට ඕන වෙනවා. හරිද? ඊළඟට අපි කැල්සියම් කාබනේට් ස්කන්ධය ගත්තා 8.5ක තියෙන. හරිනේ? මේකෙන් අපි එනවා MFeCO3ට. හරිද? එතකොට අයන් කාබනේට් ස්කන්ධයයි කැල්සියම් කාබනේට් ස්කන්ධය දෙක එකතු කරලා මොකද කරන්නේ? 8.5න් අඩු කරාම අපිට එනවා ස්කන්ධය අපද්‍රව්‍ය වල. හරි සරලයි හොඳේ. හරි. අපි ගමු මෙහෙම. right. අපි ගන්නවා 8.5 ග්‍රෑම් 8.5ක NFeCO3. බලන්න 8.5 ග්‍රෑම්ක මොනවාද මේ සිඩරයිට් හොඳේ NFeCO3 මේක අපහු ලියන්න අවශ්‍ය නැහැ හොඳේ 50 වැඩි කිරීම 10 මවුල හරි කැපිටල් M Fe
CO3 සමානයි කීයද පුතේ? ඔයාට ඒවි 116යි ග්‍රෑම් මවුලයට කියලා මේවා ලියන්න හොඳේ. මේවට ලකුණු හම්බ වෙනවා. එම නිසා simple M FeCO3 සමානයි 50 වැඩි කිරීම 10 ඍණ 3යි මවුල බෙදීම 116යි ග්‍රෑම් මවුලයට. right? එතකොට අපිට එනවා 0.43 සමානයි 0.43 වැඩි කිරීම 10 ඍණ 3ක් ග්‍රෑම්. හරිනේ? 10 ඍණ 3ක් ග්‍රෑම්. එතකොට අපිට මෙතන ඇවිල්ලා තියෙනවා 2.5 ග්‍රෑම්. හරි නේද පුතේ? NFeCO3 අපිට ඇවිල්ලා තියෙනවා 50ක් මවුල. මෙතන වැරදිනේ පුතේ. මෙතන ගුණිතයක් එන්න ඕනේ. ස්කන්ධයනේ හොයන්නේ අපි. 50 වැඩි කිරීම 10 ඍණ 3 මවුල ගුණ කිරීම 116යි ග්‍රෑම් මවුලයට. හරි? එතකොට එනවා 5.8යි ග්‍රෑම් කියලා. හරි? ඔන්න අපි දැන් ගන්නවා M අපද්‍රව්‍ය ස්කන්ධය සමානයි. මම මෙහෙන් දානවා සමාන ලකුණ. එතකොට අපිට ස්කන්ධය එනවා කැල්සියම් කාබනේට්ගේ 2.5 ග්‍රෑම් කියලා මෙතනනේ. 2.5 ග්‍රෑම් 8.5 ග්‍රෑම් මුළු ස්කන්ධය. එකෙන් අඩු කරන්න ඕනේ 2.5 ග්‍රෑම්. එකෙන් අඩු කරන්න ඕනේ මෙන්න මේ 5.8 ග්‍රෑම් කියන එක. එතකොට බිංදුව දශම 2යි කියලා යන්නේ සමානයි 0.2 ග්‍රෑම්. ඉතින් මේක ප්‍රතිශතයක් බවට පරිවර්තනය කරන්න හරිම ලේසියිනේ. 0.2 ග්‍රෑම් බෙදන්න ඕනේ 8.5 ග්‍රෑම් මුළු සිඩරයිට් ස්කන්ධය වැඩි කිරීම 100. එතකොට ඔයාට කීයද එන්නේ බලන්න. එතකොට 2.35 කියලා එනවා. 2.35 100ට. අපද්‍රව්‍ය ස්කන්ධ ප්‍රතිශතය. right. හරි. අපි තුන්වෙනි කොටසටත් යමුනේ. බලන්න මේක කියන්නේ සිඩරයිට් සාම්පලයේ 8.5 ග්‍රෑම් ඔක්සිජන් හමුවේ තාප යෝජනය කරාම FeCO3 Fe2O3 සහ Fe3O4 බවට එකට එක අනුපාතයෙන් පත් වුණා කියලා අපි ඉස්සෙල්ලා මේක අපහු කොපි කරලා ගමු. අපිට ලේසි එතකොට. පුතාලා මේකේ ගැටලු තිබුණොත් මගෙන් අහන්න ඕනේ. මම මේක දැම්මට පස්සේ. right. අපි අනවශ්‍ය කොටස් අයින් කරගමුකෝ. right. ග්‍රෑම් 8.5ම තමයි. ඔන්න ග්‍රෑම් 8.5ම තමයි. හරි. FeCO3 CaCO3 X තියෙනවා. මේක 8.5ම තමයි ග්‍රෑම්. හරි. මේ ඔක්සිජන් හමුවේ තාප යෝජනය කරනවා. අපි O2 හමුවේ තමයි තාප යෝජනය කරන්නේ. හරි.
එතකොට අපිට ලැබෙනවා පුතේ ඔන්න අවශේෂයේ කාබන් ඩයොක්සයිඩ් පිට වෙලා යනවා. හොඳේ. මතක තියාගන්න කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා මෙතනදී Fe2O3 ඊළඟට Fe3O4 ඊළඟට පුතේ කැල්සියම් කාබනේට් තාප යෝජනයෙන් අපිට ලැබෙනවා කැල්සියම් ඔක්සයිඩ්. හරි. ඊළඟට X ටික අර X ටික ඒ ටික මොකුත් වෙන්නේ නැතුව හැමම තියෙනවා. ওই ටික තමයි ලැබෙන්නේ මේකේ ස්කන්ධයෙන් අපිට හොයන්න කියලා කියනවා. හරිනේ. ඉස්සෙල්ලා ප්‍රතික්‍රියා අපි තුලනය කරගමු. මේ බලන්න FeCO3 ධන O2 මොන බවටද පත් වෙන්නේ? Fe2O3 ධන Fe3O4 ධන CO2. හරිනේ. රයිට්. පළපැත්තේ අයන් 5ක් තියෙනවා. ඒක නිසා මෙතනට 5ක් දාගෙන තුලනය කරන්න පටන් ගමු. අයන් 5 තුලිතයි. දැන් කාබනේට් 5ක් තියෙනවා. මේ පැත්තේ ප්‍රතික්‍රියක පැත්තේ කාබනේට් 5ක් තියෙනවා. එතකොට ඒක තුලනය කරන්න මෙතන 5ක් දාන්න ඕනේ. කාබන් 5ක් තියෙන්න බෑ. දැන් ඔක්සිජන් තුලනය කරන වෙලාව බලන්න පළපැත්තේ මම බලනවා. මෙතන 3යි, මෙතන 4යි 7යි, මෙතන 10යි 17යි. මේ පැත්තේ ඔක්සිජන් 17ක් තියෙනවා. හරිද? පරමාණු 17ක් වනේ. මේ පැත්තේ බලන්න 3 වරක් 5 15යි 15යි 2යි 17යි. මේ පැත්තේ 17යි තුලිතයි. ඔක්කොම තුලිතයි. මේක තුලිතයි දැන්. හරිද? මේක කියන කතාව බලන්න. මෙයා අපිට කියනවා 1 කියලා. 1 කියලා. හරිද? එතකොට මෙයා 5ට මෙයා 1ට මෙයා 1යි කියලාත් අපි දන්නවා. හැබැයි 5යි කියන්නේ 8.5ක තියෙන අයන් කාබනේට් මවුල ගාන අපි හොයාගත්තා. කො බලන්න. 8.5ක අයන් කාබනේට් මවුල ගාන තමයි මේ තියෙන්නේ. කලිමුත් හොයාගෙන තියෙනවා. 50 වැඩි කිරීම 10 ඍණ 3යි. ඒ කියන්නේ 0.05යි. හරිනේ. මෙයාගේ මවුල ගාන මේ බලන්න. මෙයාගේ මවුල ගාන 0.05යි. හරිද? එහෙනම් 5ට 1යි නිසා මෙයා 0.01යි. එහෙනම් 1ට 1යි නිසා මෙයා 0.01යි. හරිනේ. මවුල. පැහැදිලිද? ඔව්. ඊළඟට අපි බලමු කැල්සියම් කාබනේට් මොකද වෙන්නේ කියලා. කැල්සියම් කාබනේට්. කැල්සියම් කාබනේට් ඔක්සිජන් එක්ක වියෝජනය වුණත් වෙනමම හැදෙන්නේ කැල්සියම් ඔක්සයිඩ් තමයි හැදෙනවා කියන්නේ CO2 පිට වෙලා යනවා. හරි? ඒ ඔක්සිජන් එක්ක ඔක්සිජන් තියෙද්දි ප්‍රතික්‍රියා කරත් නැතුව ප්‍රතික්‍රියා කරත් ඕක තමයි වෙන්නේ. වෙන මොකක් හැදෙන්න විදියක් නැහැ. රයිට්? එතකොට තාප යෝජනය කරාම එතකොට මෙයාගේ මවුල ගානත් අපි හොයාගත්තා කැල්සියම් කාබනේට් මවුල ගාන හොයාගත්තා. කො බලන්න. මේ තියෙන. හරිනේ. 0.02.5යි කැල්සියම් කාබනේට් මවුල ගාන. 0.02.5යි. හරිනේ. කලින් හොයාගත්තා. එතකොට මෙයාගේ අපිට එනවා පුතේ මවුල සමානයි 0.02.5යි. 1ට 1යි නිසා මෙයා 1ට මෙයා 1යි නිසා 0.02.5යි. හරිද? එතකොට x අපද්‍රව්‍ය තාප යෝජනයේ නොවි අපද්‍රව්‍ය විදිහටම තියෙනවා. හරිද? එයාගේ ස්කන්ධය අපි හොයාගත්තා. x ගේ ස්කන්ධය කලින් ගානේදී හොයාගත්තානේ. අපද්‍රව්‍ය ස්කන්ධෙ මෙතින් 0.2 ග්‍රෑම්. හරිනේ? 0.2 ග්‍රෑම්. ඉතින් ඒක හරි. එතකොට අපි මොකද කරන්නේ? මෙන්න මේ ප්‍රතික්‍රියාව ලියලා තියන්න පුතා. මොන ප්‍රතික්‍රියාවද? මෙන්න මේ ප්‍රතික්‍රියාව ලියන්න. ඒ වගේම මෙන්න මේ ප්‍රතික්‍රියාවත් ලියන්න. හරිද? ඒ ප්‍රතික්‍රියාවත් ලියන්න. අපි ගාන හදන්න පටන් ගමු ඊට පස්සේ. අපි දන්නවා හදන හැටි. හරි? ඔන්න සිඩරයිට් 8.5 ග්‍රෑම් ක. right? N FeCO3 මේ දන්න දත්තයක් හොඳ මේවට ලකුණු හම්බෙන්නේ සමානයි 0.05යි. හරි?
ඊළඟට අපි ලියනවා පුතේ ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතය FeCO3 into Fe2O3 into Fe3O4 සමානයි 5ට 1ට 1යි. හරිනේ? 5ට 1ට 1යි. එම නිසා NFe2O3 සමානයි NFe3O4 සමානයි 0.05යි මවුල වැඩි කිරීම 1 බෙදීම 5 සමානයි 0.01යි මවුල. හරි? ඊළඟට අපි එක එක්කෙනාගේ ස්කන්ධය හොයමු. capital M Fe2O3 සමානයි capital M Fe2O3 සමානයි. ඔයා මේක ගණනය කරලා ගන්න 160යි ග්‍රෑම් මවුලයට. මේවා ලියන්න ඕනේ. ලකුණු තියෙනවා. එම නිසා simple M Fe2O3 සමානයි 0.01 මවුල වැඩි කිරීම 160යි ග්‍රෑම් මවුලයට සමානයි 1.6යි ග්‍රෑම්. හරි? අපිට ඕන වෙන දත්තයක්. ඒ වගේම ඊළඟට අපි ලියනවා capital M Fe3O4 සමානයි ඔයාලට මේක එනවා 232ක් ග්‍රෑම් මවුලයට. හරි? එම නිසා simple M Fe3O4 සමානයි පුතේ 0.01 මවුල ගුණ කිරීම 232ක් ග්‍රෑම් මවුලයට මේක සමානයි 2.32 ග්‍රෑම්. හරිනේ? හරි. ඊළඟට එම නිසා අවශේෂයේ ස්කන්ධය සමානයි. පුතේ මෙතන තියෙනවා අවශේෂ ස්කන්ධය ගන්න කලින් අපි ගන්න ඕනේ කැල්සියම් කාබනේට් නේ. රයිට්. මෙන්න මෙයාගේ ගන්න එපේ. මේක රයිට්. 0.025යි මවුල N කැල්සියම් කාබනේට් සමානයි 0.025යි මවුල calcium carbonate into calcium oxide සමානයි 1:1. එම නිසා N calcium oxide සමානයි 0.025යි මවුල 2.5යි මවුල capital M calcium oxide සමානයි මේක හොයන්න ඔයාලට 56යි ග්‍රෑම් මවුලයට කියලා මේවා ලියන්න ඕනේ. එම නිසා simple M calcium oxide සමානයි 0.025 මවුල ගුණ කිරීම 56යි ග්‍රෑම් මවුලයට. එතකොට අපි ඒක හොයනවා මේ විදිහට බලමු. 0.025 56 1.4යි සමානයි 1.4යි ග්‍රෑම්. එම නිසා අවශේෂ ස්කන්ධය සමානයි මොනවද පුතේ එකතු කරන්න ඕනේ? මෙන්න මේ ටික. හොඳේ? මේ බලන්න. මෙයයි අපද්‍රව්‍ය ස්කන්ධයයි. හරිනේ? හරි. එතකොට එනවා 1.6යි 1.6යි ග්‍රෑම් ධන
මෙතන ආවා 2.3 2 ග්‍රෑම් ධන 1.4 ග්‍රෑම් ධන අවශේෂ ස්කන්ධය අපි කලින් හොයාගත්ත අපද්‍රව්‍ය ස්කන්ධය කියද 0.2 ග්‍රෑම් කියලා. හරිනේ. 0.2 ග්‍රෑම් සමානයි. එතකොට 1.6යි 3.9යි 2යි 5.52යි. right 5.52යි. ඉතින් පුතේ ඔන්න ඔහොමයි ගාන හදන්නේ. මේ ගාන හොඳට අධ්‍යයනය කරන්න. ඔයා තනියෙන් හදන්න. මේ 2025 රීසෙන්ට්ලිම ආපු ගාන. ඊට පස්සේ ඔයා 2024 හදන්න try කරන්න. මම සැරින් සැරේ ඔයාලට කාලය දීලා හරි මේ කාලය දුන්නේ මේක මට හදලා ටක් ගාලා දාන්න තිබුණා. ඔගොල්ලෝ දැන් මං උපකල්පනය කරන මෙහෙම හොඳේ. උගන්වන්න මම සූදානම් පුතේ ඔයාට අවශ්‍යතාවය තියෙනවා නම්. එතකොට මම විශ්වාස කරනවා අපිත් එක්ක එකතු වෙච්ච දරුවෝ ඔක්කොටම අවශ්‍යතාවය නෝ අඩුව තියෙනවා. ඒ කියන්නේ අපිත් එක්ක සම්බන්ධ වුණේ. එතකොට අපි තියරි සම්පූර්ණයෙන්ම තියරි නෙවෙයි ඇත්තට මේ එන්න පුළුවන් ගණන් ආකාර සියල්ලක්ම ආවරණය කරලා තියෙනවා. ඊට පස්සේ මම YouTube වීඩියෝස් විදිහට ඔයගොල්ලන්ට දැම්මා ඉතුරු ගණනය කිරීම ටික කරන හැටි. මෙන්න අපි බැස්සා විභාග ප්‍රශ්න වලට සැරින් සැරේ ඔයගොල්ලෝගේ විභාගයට කලින් මම ගණන් කීපයක් තව හදලා දානවා. එතකොට මෙන්න මෙතනට තමයි පුතේ ඔයා එන්න ඕනේ. මේ ගණන් හදාගන්න පුළුවන් නම් මේ ගණන් ඔයගොල්ලෝගේ මොලේ ඇතුලේ කළමනාකරණය කරගන්න පුළුවන් නම් මේක තමයි හරි මේ එතකොට ඔයාලට පුළුවන් කැල්කියුලේෂන් පුළුවන් ගේමක් නෑ හොඳේ. නිසා මේක ප්‍රැක්ටිස් කරන්න පුතේ මේ ගාන ආයි හදන්න. ඊට පස්සේ මම ඔයා 2024 ගාන try කරන්න. තව ටික දවසකින් මම ඒකත් වීඩියෝ එකක් කරලා දාන්නම්. එතකොට ඔයාට ඒකත් මගේ වයිබ් එක කොහොමද කියලා බලා ගන්න පුළුවන්. right අපි ඊළඟ එකේදී හම්බෙමු වෙනවා.